අද අපි හදාගන්න යන්නේ රසම රස අල බැදුමක්. බලමු කොහොමද අපි ඒක හදාගන්නේ කියලා. මුලින්ම හොඳට අල සෝදලා අරන් මේ විදිහට කොටුවට කෑලි වලට කපා ගන්න ඕන. ඊට පස්සේ භාජනයක් ලිපේ තියලා වතුර ටිකක් එකතු කරලා මේ අල ටික හොඳට තම්බ ගන්න ඕන. තම්බන්න කලින් ඒකට කහ කුඩු ලුණු පදමට එකතු කරගන්න ඕන. මේ තියෙන්නේ අල ටික තම්බ ගත්තට පස්සේ අවශ්‍ය අමුද්‍රව්‍ය විදිහට ලුණු ගෙඩි දෙකක ලුණු අවශ්‍ය වෙනවා. කරපිංචා, රම්පේ, ගම්මිරිස්, කෑලි මිරිස්, කුරුඳු, අමු මිරිස් සහ සුදු ලුණු අපිට අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි ආයෙ පෑන් එකක් ලිපේ තියලා තෙල් ටිකක් රත් කරගන්න ඕන. ඊට පස්සේ අපි කපාගත්ත ලුණු හොඳට රන්වන් පැහැ වෙනකම් බැද ගන්න ඕන. මේ තියෙන රන්වන් පැහැ වෙනකම් බැදගත්ත ලුණු ටික අපි මේ ටික වෙනම අයින් කරගෙන ඒ පෑන් එකටම තව තෙල් ටිකක් දාලා සුදු ලුණු, කරපිංචා, අමු මිරිස් ටික දාලා ආයෙ ඒ ටික වෙනම හොඳට බැද ගන්න ඕන. මේ තියෙන්නේ ඒ ටික හොඳට බැදලා ඉවරුණාට පස්සේ තියෙන විදිය අපිට ඊළඟට ආයත් ඒ පෑන් එකටම තෙල් ටිකක් දාගෙන අපි කලින් තම්බාගත්ත අල ටික හොඳට බැද ගන්න පුළුවන්. මේ විදිහට හොඳට බැදලා ඉවරුණාට පස්සේ ඒකටම අපි කලින් සාදාගත් ලුණු ටික සහ අනිත් ටෙම්පරාදු එකතු කරලා හොඳට මික්ස් කරන්න ඕන. ඊට පස්සේ අපිට කෑලි මිරිස්, ගම් මිරිස්, ඇති පදමට ලුණු එකතු කරගන්න පුළුවන්. මේ විදිහට අවශ්‍ය ද්‍රව්‍ය ඔක්කොම දාලා හොඳට කලවම් කරගෙන විනාඩි 5ක් විතර ආපහු ලිපේ තියලා මේ තියෙන්නේ අවසාන පෙනුම. දැන් ඉතින් අපිට තියෙන්නේ කොහොමද කියලා රස විඳලා බලන්න.